ඉතින් මෙයට ලාංකිකයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන තරඟාවලිය නැරඹීමට නැහැ. දීර්ඝකාලීන පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කරන තරඟාවලිය නැරඹුවේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට ටෙස්ට් තරඟ දෙකකින් සහ එක්දින තරඟ දෙකකින් සමන්විත වූ තරඟාවලිය. ඉතින් මෙම තරඟාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු කියන්න අවශ්‍ය නැහැ. තරඟාව ටෙස්ට් තරඟාවට අදාළ තරඟ දෙකේ ජය ඕස්ට්‍රේලියා කණ්ඩායම හිමි කරගනිද්දී එදින තරඟාවලිය තරඟ දෙකේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගනිමින් ටෙස්ට් තරඟාවලිය ජය ඕස්ට්‍රේලියා කණ්ඩායමද එක්දින තරඟාවලිය ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර ගැනීමට සමත් වුණා. ඉතින් මෙම තරඟ නිමවීමත් සමගම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝකාලික විවේකයක් ලැබී තිබෙන්නේ. කෙසේ වෙතත් ක්‍රීඩකයන් කීප දෙනෙකුටම 2005 ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවල ක්‍රීඩා කිරීම සඳහා අවස්ථා හිමි වූ නිසා ක්‍රීඩකයන් කීප දෙනෙකු මෙවට තරඟාවල ක්‍රීඩා කරමින් පවතින. ඒ වගේම තවත් ක්‍රීඩකයන් කීප දෙනෙකුටම ශ්‍රී ලංකාවේ කණ්ඩායම නියෝජනය කරමින් මෙවට පැවැත්වෙන තුන්වන තරඟාවල ක්‍රීඩා කිරීම සඳහාද අවස්ථා හිමි වී තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීළඟට ක්‍රීඩා කිරීමට තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමගින් එදින 20 ටෙස්ට් තරඟාවලියන්. ඒ අනුව මෙම පූර්ණ තරඟාවලිය ජූනි මාසයේදී ආරම්භ වීම නියමිතයි. ඉතින් මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිසා ලාංකික ක්‍රීඩකයන්ට මෙම තරඟාවලිය සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා. ක්‍රීඩාංගණයට පැමිණීමෙන් ඉති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු රැසක් දල්වාගෙන සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට උප 20 දින කණ්ඩායමේ නායකයා වන රතුන් ශානක ඉදිරියේදී පැවැත්වෙන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරයි කියලා. ඉතින් මේවට ක්‍රීඩා තොරතුරු ඔස්සේ ලැබී තිබෙන්නේ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති නියමිත තරඟාවලියේදී 20 සංචිතය සඳහා ඇතුළත් වීම නියමිත බවට කෙසේ වෙතත් ඔහු එක්දින තරඟාවලිය සඳහා ඇතුළත් වන බවට නිල වශයෙන් තොරතුරු තහවුරු වී නැහැ. ඉතින් ඒ වගේම කුසජනි පෙරේරාද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරඟාවලිය 20 සංචිතය සඳහා පමණක් ඇතුළත් වන බවට තමයි එම තොරතුරු වල වැඩිදුරටත් සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.